ධර්මයේ පැහැදිලි කරන අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ ඊටාම වටිනා කියන බණපදයක් දේශනා කරනවා. දෝරංගමං ඒකචරං අසරේරං ගුහාසයං යේ චිත්තං සංයමෙස්සන්ති මොක්ඛන්ති මාර බන්ධනා කිය. මේ ගාථාවෙන් බුදුරජාණන් වහන්සේ අපේ මේ සිතේ ස්වභාවය හඳුනාගෙන අපි කොහොමද මේ සිත කුසලයට නැඹුරු කරගෙන මේ ක්ලේශ මාර බැම්මෙන් නිදහස් වෙන්නේ කියන කාරණාව තමයි පැහැදිලි කරන්නේ. බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් අපට මුලින්ම දේශනා කරනවා සිතේ එක ස්වභාවයක් තමයි දුරංගම. ඒ කියන්නේ පින්වත්නි මේ සිත බොහෝ දුර යනවා. මම මේක තව ටිකක් සරලව පැහැදිලි කරනවා නම් අපි කියනවා පින්වත්නි මේ වෙලාවේ අනුරාධපුරය කියලා. මේ වචනය ඇහෙනකොටම අපිට පින්වත්නි සිහිපත් වෙන කාරණාවන් ටිකක් තියෙනවා. එකක් තමයි රුවන්වැලි මහා සෑය. එහෙම නැත්නම් අපිට තව මතක් වෙනවා පින්වත්නි ඒ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තියෙන වෙනත් චෛත්‍යයක්. එහෙම නැත්නම් ශ්‍රී මහා බෝධි අපට මතක් වෙනවා. දැන් පින්වත්නි මේ සිතේ ස්වභාවය තමයි අපට පින්වත්නි ඒ දුර තියෙන දේ පිළිබඳව එක එල්ලේම මේ වෙලාවේ සිතින් ඒ තියෙන ස්වභාවයෙන්ම බලන්න පුළුවන් කමක් නැහැ. හැබැයි පින්වත්නි අපි කලින් ගිහින් තියෙන නිසා කලින් දැකලා තියෙන නිසා අපට ඒ දේවල් ආවර්ජනය කරන්න පුළුවන්කම මේ සිතේ බලපවත්වන. ඒ වගේම තමයි පින්වත්නි අපි අනාගතේ යම් දවසක යම් කෙනෙක් හිතනවා නම් මම මේ වගේ වාහනයක් ගන්නවා, මම මේ වගේ නිවසක් සකස් කරගන්නවා, එහෙම නැත්නම් මම මේ වගේ දෙයක් ජීවිතේ කරනවා කියලා පින්වත්නි ඒකත් මොකද කරන්නේ? අපි පින්වත්නි සිතින් මෙනෙහි කරනවා මම ඒ දවසේ මේ විදිහට කටයුතු කරනවා, මම ඒ දවසේ මේ විදිහට මේ පින්කම් කරනවා, මේ විදිහට අපේ සිතින් අපි හිතනවා කල්පනා කරනවා. මේක බුදුහාමුදුරෝ දේශනා කරනවා සිතේ එක ස්වභාවයක්. ඒ කියන්නේ දුරංගමං බොහෝ දුර මේ සිත යනවා. ඊළඟට බුදුහාමුදුරෝ දේශනා කරන දුරංගමං ඒකචරං. ඒකචරං කියලා කියන්නේ පින්වත්නි තනියම තමයි හැසිරෙන්නේ. තනිව හැසිරෙනවා කියලා කියන්නේ අපි පින්වත්නි යම් දෙයක් ගැන හිතනකොට කල්පනා කරනකොට අපට ඒ හිතන කල්පනා කරන දේ ඇරුණුකොට වෙන කිසිම දෙයක් පිළිබඳව හිතෙන්නේ. අපි පින්වත්නි ශ්‍රී මහා බෝධිය ගැන හිතනකොට අපට සිහිපත් වෙන්නේ ශ්‍රී මහා බෝධිය විතරයි. හැබැයි අපිට ශ්‍රී මහා බෝධිය ගැන හිතනකොට අපිට දළදා මාලිගාව මතක් වෙන්නේ. ඒක නිසායි බුදුහාමුදුරුවෝ කියන්නේ ඒකචරං. ඒකචරං කියන්නේ මේ සිත ඒ අරමුණේම තමයි පවතින්නේ. ඒ වගේම ඒ අරමුණේ පැවතිලා තව අරමුණකට යනකොට මොකද වෙන්නේ? අර කලින් තිබුණ අරමුණ නැති වෙලා යනවා. ඒක නිසා කියන මේ සිතේ එක ස්වභාවයක් තමයි ඒකචරං. ඊළඟට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා දුරංගමං ඒකචරං අසරීරං. ඒ කියන්නේ පින්වත්නි මේ අපේ සිත අසරීරං. ඒ කියන්නේ සිතට ශරීරයක් නැහැ. අපිට පින්වත්නි එක හොඳට තේරෙනවා යම් කෙනෙක් මිය යනකොට පින්වත්නි සිත එහෙම නැත්නම් විඥාණය අපේ ශරීරයෙන් බැහැර වෙලා වෙන තැනකට යනවා. අපිට පින්වත්නි මේ ශරීරය සිත බැහැර වෙලා යනකොට අපිට පේන්නේ එතන යම් කිසි රූපයක් එතනින් පිටත් වෙලා යන ස්වභාවය. ඒක නිසා බුදුහාමුදුරෝ දේශනා කරන මේ සිතේ ස්වභාවය තමයි මේ සිතට ශරීරයක් නැහැ. ඒ වගේම බුදුහාමුදුරෝ දේශනා කරනවා අසරීරං ගුහාසයං. ඒ කියන්නේ මේ සිත කොහෙද තියෙන්නේ? ගුහාවක. පින්වත්නි මේ සිත තැන්පත් වෙලා තියෙනවා කියලා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ අපේ මේ පපු කුහරය තුල පතක් පමණ ලේපිඩක් ඇසුරු කරගෙන. ඒ කියන්නේ මේ සිත කියන්නේ ශක්ති විශේෂයක්. ශක්තිය කියන එක පින්වත්නි අපට ඇහින් දකින්න පුළුවන් කමක් නැහැ. අපි විදුලිය කියලා කියන්නේ ශක්තිය. එහෙමනම් විදුලිය පින්වත්නි අපට
වයර් එක දිගේ යනකොට පේන්නේ නැහැ. ඒ වගේ තමයි පින්වත්නි අපේ සිත කියන දේත් විඥානය කියන දේත් මේ පපු කුහරය තුළ ලේ පිටක් ඇසුරුගෙනගෙන පවතින ශක්තියක්. ඒ කියන්නේ මේ සිත අපට පින්වත්නි ඇස් දෙකෙන් බලන්න පුළුවන් හැකියාවක් නේ. ඒ වගේම බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අසරීරං ගුහාසයන් යේ චිත්තං. ඒ කියන්නේ මේ සිත පින්වත්නි අපි මොකද කරන්නට ඕනේ? සංයමෙසන්ති. ඒ කියන්නේ මේ සිත අපි සංයමයට සංවර භාවයට පත් කරගන්නට ඕනේ. මේ සංවර භාවයට මේ සිත කොහොමද අපි පත් කරගන්නේ? මේ සිතේ ස්වභාවය අපි හොඳට අවබෝධ කරගන්නට ඕනේ. ඒ කියන්නේ පින්වත්නි මේ සිත අකුසල් වලට යටත් වෙන්න නොදී අපි මේ සිත කුසලයේ තුල පිහිටුවා ගන්නට ඕනේ. මේක තව විදිහකට කියනවා පින්වත්නි. ඒ කියන්නේ අපි පින්වත්නි මේ කටයුතු කරන්නට ඕනේ මේ සිත සංවර කරගන්නට නම් කොහොමද? අපේ සිතට ඇතුළු වෙන්න තියෙන අකුසල් තියෙනවා නම් අන්නේ අකුසල් අපේ සිතට ඇතුළු වෙන්න නොදී අපි සංවර කරගන්න ඕනේ. ඒ වගේම පින්වත්නි යම් විදිහකට අපේ මේ ජීවිතය තුළ අපි යම් අකුසලයක් සිදු වෙනවා නම් අපි අකුසලයකට යොමු වෙලා කටයුතු කරනවා නම් ඒ අකුසලය පින්වත්නි අපේ සිතින් අපි නිදහස් කරගන්න කටයුතු කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒ අකුසලයෙන් අපි දුර වෙන්න ඕනේ. එහෙමනම් මේ විදිහට පින්වත්නි කටයුතු කරනකොට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ සිත සංවර කරගත්තාම මොක්ඛන්ති මාර බන්ධන. ඒ කියන්නේ මාර බැම්මෙන් නිදහස් වෙන්න පුළුවන්. මාරයා කියන වචනේට අපි සාමාන්‍ය ජීවිතයේ පින්වත්නි හිතන්නේ මාර දිව්‍ය පුත්‍රයා කියලා. හැබැයි මේ මාර දිව්‍ය පුත්‍රයා නෙමෙයි බුදුහාමුදුරුවෝ මෙතන මාරයා කියලා දේශනා කරන්නේ පින්වත්නි කෙලෙස් වලට. එහෙමනම් කෙලෙස් වලටත් මාරයා කියලා කියන මේ කෙලෙස් වලින් පින්වත්නි සිත නිදහස් කරගත්තාම තමයි අපිට මේ ක්ලේශ මාරයාගෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ. එහෙමනම් ඒ ක්ලේශ මාරයාගෙන් නිදහස් වෙන්නට නම් බුදුහාමුදුරුවෝ ප්‍රධාන වශයෙන් අපිට කෙලෙස් තුනක් පිළිබඳව දේශනා කරනවා පින්වත්නි ලෝභ, දේශ, මෝහ කියලා. එහෙමනම් මේ ලෝභ, දේශ, මෝහ කියන කෙලෙස් ටික අපේ ජීවිතය තුළ මේ සිතේ පින්වත්නි තම්පත් වෙලා තියෙනවා. ලෝභය කියලා කියන්නේ අපි දානමය පින්කමක් කරනකොට නම් අපි වියපැහැදම් කරන මිල මුදල් පිළිබඳව තියෙන ආසාව, තෘෂ්ණාව. ඒ වගේම තමයි අපේ ළඟ තියෙන හැම දෙයකටම අපේ පින්වත්නි සිතේ ලෝභයක් තියෙනවා. එහෙමනම් මේ ලෝභය කියන අකුසලයේ පින්වත්නි මේ අකුසල චිත්තය මොකද කරන්න ඕනේ? අපි අපේ සිතෙන් බැහැර කරන්න ඕනේ. ඒ කියන්නේ යම් කෙනෙකුට ලෝභය බැහැර කරන්න බැයි නම් එයාට පින්වත්නි කෙලෙස් මායාවෙන් නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම මේ සිතේ දේශය බලපවත්වනවා. දේශය කියන්නේ තරහව. දානයකට අදාළව නම් පින්වත්නි අපි දානෙ දෙන පාර්ශවයේ පිළිබඳව කරුණාව, මෛත්‍රිය ඇති කර ගන්න ඕනේ. එහෙම නැත්නම් මොකද වෙන්නේ? සිතේ ද්වේෂය සකස් වුණොත් අපිට දානමය පින්කම කරන්න පුළුවන්කම නැති වෙලා යනවා. ඒ වගේම තමයි පින්වත්නි මේ සිතේ මෝහය බලපවත්වනවා. මෝහය කියලා කියන්නේ සිත මුලාවටපත් වීම. සිත මුලාවටපත් වෙන්නේ කොහොමද පින්වත්නි? ධර්මයේ පිළිබඳව පැහැදීමක් නැති වෙනකොට සිත මුලාවටපත් වෙනවා. ඒ කියන්නේ දන් දෙන කෙනෙකුට නම් පින්වත්නි දානමය පින්කම පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේ දානියක් කියලා කියන්නේ මොකද්ද? අපේ සිතේ බලපවත්වන ආශාව අපට දුරු කරගන්න පුළුවන් පින්කමක් තමයි දානිය කියන්නේ. ඒ වගේම තමයි පින්වත්නි මේ හැම දිනාගේම භවගාමී සසරට කරන හොඳ ආයෝජනයක් තමයි මේ දානිය කියන්නේ. ඒ කියන්නේ මේ දානමය පින්කම් කරලා මේ ලැබෙන කුසල් වලින් පින්වත්නි භවගාමී සසර තුල සැප විපාක ලබා ගන්න පුළුවන්කම තියෙනවා මේ දානමය පින්කම් කිරීම. ඒ වගේම තමයි අපේ නමින් මිය පරලොවගේ ඥාතීන්ට අපිට පින්වත්නි අතින් අතට දෙයක් දෙන්න පුළුවන්කම නැහැ. ඒ කියන්නේ පිරිස දැන් මිය පරලොව ගිහිල්ලා. එහෙමනම් මේ පිරිසට පින්වත්නි දෙන්න පුළුවන්කම තියෙන්නේ කොහොමද? අපේ සිතට කුසල් එකතු කරගෙන අන්නේ කුසල් ටික තමයි අපිට ඒ අත්තන්ට අනුමෝදන් කිරීමේ හැකියාව පවතින. එහෙමනම් මේ විදිහට පින්වත්නි අපි මුලාව වෙනුවට ප්‍රඥාව අපේ ජීවිතය ඇති කරගන්නට ඕන. එහෙමනම් මේ විදිහට පින්වත්නි යම් කෙනෙකුට පුළුවන්කම තියෙනවා නම් ඒ ලෝභ, දේශ කියන මෝහ කියන ඒ ක්ලේශ ධර්මයන් ටික සිතින් නිදහස් කරගෙන ඒ වෙනුවට අලෝභය, අද්වේෂය, අමෝහය කියන කුසලයන් ටික සිතේ මුදුන් පමුණුවාගෙන ඒ වගේම යම් කෙනෙක් කරන්න හිතාගෙන ඉන්න යම් අකුසලයක් තියෙනවා නම් ඒව සිතින් දුරු කරලා
ඒ වගේම යම් කරන අකුසලයක් තියෙනවා නම් ඒව සිතින් නිදහස් කරගන්න විරවීර්ය කරලා කටයුතු කරලා අපිට පුළුවන්කම තියෙනවා පින්වත් අර ක්ලේශ මායාවෙන් නිදහස් වෙන්න ලබන්න. එමනම් කෙලෙස් වලින් නිදහස් වෙනවා කියලා කියන්නේ පින්වත්නි පුද්ගලයාගේ ජීවිතය අවසන් වෙනවා කියන එක. එහෙම නැත්නම් එයා මේ භවයේදීම මහරහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා කියන එක තමයි ක්ලේශයන්ගෙන් අත් මිදෙනවා කියලා කියන්නේ.